ආයුබෝවන් නුවර එළිය. ඔන්න අද අපි ඉන්නේ නුවර එළියේ. අපි ආව නුවර එළියට. ඉතින් අද අපි දවස් දෙකට වගේ ආවේ ඇල්ලේ ඉඳන්. ඉතින් ඇල්ලේ අපි ඊයරා හිටියේ. අද ඉන්නේ නුවර එළියේ. ඉතින් අදත් ලස්සන බංගලෝ එක නවතිනවා බ්ලැක් පූල් පැත්තේ. ඉතින් අපි දවල්ට කියනවා බ්ලැක් පූල් පැත්තට. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නවා සම්බෝලයකට කෑම ගන්න දවල්ට. අපි දැන් යනවා කන්දෑලට. ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් නිදහසේ ඉඳලා ඊට පස්සේ අපි ඉන්න බංගලෝ එකට යනවා. එහෙනම් අපිත් එක්ක යන් කන්දෑලට. let's go. බ්ලැක් පූල් ආව අම්බේවල යන ගමන්. ඉතින් අම්බේවල යන පාර තමයි මේ බ්ලැක් පූල් එකේ ඉන්නේ. අම්බේවලට තව කිලෝමීටර්ස් 10ක් කියලා තියෙනවා. ඉතින් මේ පැත්තේ සුපිරි වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මේ දවස්වල වහින්න නැති නිසා ලොකුට මීදුමක් එහෙම නැහැ. ඉතින් අපේ අම්බේවල පාර තමයි අපි ඉන්න ස්කයි බංගලෝ එක තියෙන්නේ. ඉතින් අපි දැන් ඒකට යන් ඉතින්. let's go. මචං ඔන්න අපි ආවා මේ ස්කයි විලා එකට. ඉතින් මේක තමයි අද අපි රැට ඉන්නේ ස්කයි විලා එක. ඉතින් මේක තියෙන්නේ නුවර එළියේ ඉඳන් අම්බේවල පාරේ. ඉතින් අම්බේවල පාරේ කිලෝමීටර්ස් 5ක් වගේ වහම තමයි මේ විලා එක තියෙන්නේ. ඉතින් මේකේ 15 දෙනෙක්ට වැඩි ඉන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති අලුතෙන් හදපු විලා එකක්. එන්න අපි අතුලට ගිහිල්ලා බලමු මේකේ තත්ත්වය මොකද, රූම්ස් කොහමද කියලා. එන්න එන නුවර එළියේ තියෙන සිම්පලි බජට් හොටෙල් එකක් මේක. ඔන්න මේ ලිවිං ඒරියා එකට ආපු ගමන් තියෙනවා මෙතනින් ටීවී එකක්. ඉතින් මේක හැමතැනම ටීවී අවైలබල් තියෙනවා රූම්ස් ඇතුලේ ඔක්කොම. ඉතින් මෙතන ලිවිං ඒරියා එකක් තියෙනවා පොඩියට. යට තට්ටුවේ තියෙනවා රූම්ස් දෙකක්. ඉතින් රූම්ස් උඩට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් එන්න යන් උඩ තට්ටුවට. ඒ වගේම මේකේ කිචන් එකකුත් තියෙනවා. ඉතින් කිචන් එක පහලින් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඔන්න උඩට ආවම තියෙන්නේ මෙන්න මේ වගේ view එකක්. ඉතින් මේ වීදුරු දාලා වටේම ලස්සනට පේන විදිහට හදලා දෙනවා. මේ මහා ලස්සනයි. ඉතින් මෙන්න මේ වගේ view එකක් තමයි ඔයාලට තියෙන්නේ මේකේ හැමතැනම. ඉතින් rooms වලත් අනිවාර්යෙන් view එකක් තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන view එකක් තියෙනවා නුවර එළියේ. මේ අබේවිල පැත්තට නුවර තියෙන ගම්මාන ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ දවස් ටිකෙන් වැස්සේ නැහැ. දැන් අහසත් කළු කරලා අපි ආපු නිසා. එහෙනම් අපි යම් මේකේ room review එකට යම් අපේ room එක බලන්න. ඉතින් ඔන්න මේක තමයි මං ඉන්න room එක අද. ඉතින් 4 දිනක් ඉන්න පුළුවන් මේ room එකේ. ඉතින් ඔයාලට ආවොත් හැමෝටම full villa එකම ගන්න පුළුවන්. ඉතින් එන්න මේකේ balcony එක. ඉතින් හැම room එකකම balcony එකක් තියෙනවා කිව්වා වගේම. ඉතින් ඔන්න ওই විදිහට තමයි rooms තියෙන හැම එකම. ඉතින් තව room එකක් තියෙනවා එහා පැත්තෙන්. උඩ rooms 3ක් තියෙනවා. ඉතින් අපි යන් rooftop එකට. rooftop එකත් සුපිරි view එකක් තියෙන. අපි ගිහිල්ලා බලමු. එන්න මේ වගේ පරිසරයකින් තමයි rooftop එක යන්න තියෙන්නේ. wow. පට්ටම view එකක් මේක නම් rooftop එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ටේබල් දාලා තියෙනවා. පට්ටම location එකක් මේක නම්. එන්න මෙන්න මේ පැත්තෙන් තේවතු තියෙනවා අම්බානක. මේ පැත්තෙන් පයින්ස් ගස්ට් එකක් තියෙනවා. අර පැත්තෙන් මේ ගම පේනවා නුවර එළියේ. මාරම් වයිබ් එකක් තියෙන. ඉතින් මෙතන රාඩ මාරම ලස්සන තියෙයි කියලා හිතෙනවා. මොකද මේ පැත්තේ ඔක්කොම ලයිට් දැම්මහම පට්ටම් view එකේ වටේටම කඳු යායකින් වට වෙලා තියෙන්නේ. ඉතින් මේ rooftop එකේ සුපිරි chill එකේ ඉන්න පුළුවන් නුවර එළියේ එනවනම්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් එන්න මේ sky villa එකට. ඉතින් අද රාට අපි මේ night එක enjoy කරන්න හදන්නේ මේ sky villa එකෙන් ඉඳන්. ඉතින් ඔන්න අපි Gregory Lake එකට ආවා බ්‍රෝස්. අපි හිටපු ස්කයි විලා එකේ ඉඳන් Gregory Lake එකේ පට්ට ක්‍රවුඩ් අද උදව් කරන්න. ඔන්න ඔය වයිබ් එකෙන් තමයි තියෙන්නේ Gregory Lake එක. එහෙනම් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා සෙට් වෙමු.
අපි නුවරඑළියේ ඉන්නේ ඔන්න ක්‍රිකට් ලේක් එකේ මේ පැත්තේ කොමලියා ඇටැක් කරන තියාර පැත්තෙන් එනවා සඳලියා. ඉතින් අද අපි පබ් ලන්ඩන් යන්න හිතන් ඉන්නේ බස් 20 දෙන්න උනා. අපි අද මෙතන ඉන්නේ කානිවල් එකක් නෑ. අරේ තව අපේ බොක්කක් එනවා බස් පිස්සෝ. ඇටැක් ෂෝ එකක් ගන්න අද නුවරඑළියේ පබ් ලන්ඩන් ආවා නුවරඑළියේ කොමලි එක්ක චිත්‍රයක් දෝරාවි කුමාරී. ඔන්න ඉතින් අපි ඩෙගරි ලේක් එකේ පැත්තේ රවුමක් දාලා ඇවිල්ලා ටවුන් එකේ පොඩි වටයක් දාලා නුවරඑළියේ ඉතින් අපි ආයෙම ආවා ස්කයි බංග්ලෝ එකට. ඉතින් අපි දැන් රැට පොඩි කෑමක් හදනවා. ඉතින් අපි රැට කෑම එළියෙන් ගෙන ආවා. ඉතින් මෙන්න මේ මොනවද මිනි ෆිෂ් කට්ලට් හදනවා අපි ඉතින් රැට කන්න. ඉතින් දැන් රෑ 10 විතර වෙලා. ඉතින් ඔන්න නුවරඑළිය ආවම මේක නම් සාමාන්‍ය දෙයක්. පොල් තෙල් ගල් වෙලා පොල් තෙල් මිදිලා. ඉතින් මේකේ කිචන් එකක් තියෙනවා. ඔයාලට තාවොත් කිචන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහි තියෙනවා ෆ්‍රෙෂ් මල්. ඉතින් මේව නම් මේ සාමාන්‍ය දෙයක් නුවරඑළියේ. ඉතින් ෆ්‍රෙෂ් මල් තියෙනවා. එහා පැත්තේ ස්ට්‍රෝබරි වගාවුත් තියෙනවා. එහා පැත්තේ තේවත්තක් තියෙනවා. හෙට උදේට මම පෙන්නන්නම් ස්ට්‍රෝබරි වගාව. ඉතින් අපි එහෙනම් සෙට් වෙමු. Good morning travel souls. ඔන්න අපි උදේ හැරුණාට විතර ඉතින් ඔන්න ටිය බොනගම නුවරඑළියේ ඉඳගෙන ඉතින් මේ පැත්තෙන් අල ගලවනවා. ඉතින් ඒක බලන් හිටියා. ඉතින් මේ පැත්තෙන් තියෙනවා ස්ට්‍රෝබරි වත්තක්. ඉතින් එතෙන් යන්න දැන් ටයිම් මදි. මොකද උදේ 8 වෙදි ස්ට්‍රෝබරි ගලවගෙන යනවා. ඉතින් සුපිරි වයින් පැත්තෙන් ඉතින් ඔයාලට පේනවා. ඉතින් මේ පැත්තම පේනවා ලස්සනට. ඉතින් අපි ඉන්න හොටෙල් එක පෙන්නන්න නෝමලි ඒ වයිබ්බෙන් තමයි අපි ඉන්න බංග්ලෝ එක තියෙන්නේ. නුවරඑළියේ කීල්ස් එක ගාන කිලෝමීටර්ස් 5යි හරියටම තියෙන අපේ වෙල පාරේ. ඉතින් ඔයාලත් එනවා නම් එන්න හොටෙල් එක බුක් කරගෙන මම ඩීටේල්ස් ඔක්කොම දාන්න. එහෙනම් අද අපි නුවරඑළියේ යනවා. ඉතින් channel එකේ videos බලන්න නම් subscribe කරන්න අනිවාර්යෙන්. subscribe කරලා set වෙන්න. ඉස්සරහට තව videos වලින් set වෙමු. එහෙනම් නුවරඑළියේ ඉඳන් goodbye travel souls.